කතා කරමු ලංකාවේ මාකට් එකේ ප්‍රයිස් අඩුවටම ගන්න තියෙන හොඳම ට්‍රයිපෝඩ් එක ගැන. අයිබෝන් කියලා පිළිගන්නවට එක්ගේට YouTube channel එකට ඉතින් අවුරුදු ගානකට පස්සේ තමයි මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ගොඩ කාලයක් වීඩියෝ දාන්න බැරි වෙච්ච එකට මාත් එක්ක කලින් ඉඳන් එකතු වෙලා ඉඳපු අයගෙන් සමාවිල්ලන ගමන් ඔයගොල්ලොත් මගේ වීඩියෝස් බලන්න first time නම් channel එක subscribe කරලා තියාගන්න කියන ගමන් අපි යන අපේ වීඩියෝ එකට. ඉතින් අද අපි කතා කරන්නේ ලංකාවට අලුතෙන්ම ලයිටින්ස් ප්‍රොඩක්ට්ස් ඒ වගේම ට්‍රයිපෝඩ්ස් වගේ අයිටම්ස් ගෙන්නන බ්‍රෑන්ඩ් එකක් ගැන. ඒක තමයි ප්ලෝකෝමා බ්‍රෑන්ඩ් එක. ඉතින් අද අපි කතා කරන්නේ ප්ලෝකෝමා බ්‍රෑන්ඩ් එකේ PK9970 කියන ට්‍රයිපෝඩ් එක ගැන. ඉතින් වැඩි විස්තර කතා කරමු අන්බොක්සින් එකේ. ඉතින් මේ වගේ ලස්සන බොක්ස් එකක තමයි ඔයගලන්ට පැකේජ් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ලස්සනට white color and orange color box එකේ තමයි ප්ලෝකෝමා බ්‍රෑන්ඩ් එකේ මේ tripod එක අපිට එන්නේ. ඉතින් මුලින්ම අපිට ප්ලෝකෝමා logo එක මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම tripod එකේ picture එකක් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් පැකේජ් එකේ මෙතන සඳහන් වෙනවා සෙන්ටිමීටර් 180ක් මේක උසයි කියලා. ඉතින් ඒකත් ගොඩක් වටිනවා. ඉතින් මේ වගේම විශේෂයෙන් කියන්න ඕන ඔයගොල්ලෝ මේක මිලදී ගනිද්දිම මේක ඇතුළේ ඉන්ක්ලූඩ් වෙනවා කියලා සඳහන් වෙනවා මොබයිල් ෆෝන් හෝල්ඩර් එකක්. ඉතින් ඔයගොල්ලෝ මේ ට්‍රයිපෝඩ් එකත් එක්ක මොබයිල් ෆෝන් එකක් යූස් කරනවා නම් ඉතින් මේකේ ඇතුළේම මේක ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් මේ වගේම විශේෂයෙන් කියන්න ඕනේ රිමෝට් කන්ට්‍රෝල් එකකුත් මේ බොක්ස් එකේම ඉන්ක්ලූඩ් වෙනවා කියලා මේගොල්ලෝ සඳහන් කරනවා. ඉතින් මම දකින විදිහට ඒක ගොඩක් වටිනවා මේ වගේ පැකේජ් එකක් එක්ක. ඉතින් මේ පැකේජ් එකේ ස්පෙસિෆිකේෂන් පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මේක සෙන්ටිමීටර් 180ක් උසයි මම කලින් කිව්වා වගේම. ඉතින් ඒ වගේම 360 රොටේෂන් පහසුකම මේ ට්‍රයිපෝඩ් එකේ තියෙනවා. ඉතින් ඒ වගේම 90 degrees vertical shots ගන්න පුළුවන් කියලාත් මේකේ බොක්ස් එකේ අපේ සඳහන් වෙනවා. ඉතින් බොක්ස් එකේ අනිත් පැත්තේ ඔයගලන්ට මේ විදිහට සඳහන් වෙනවා ABS+ stainless steel වලින් තමයි මේක නිපදවලා තියෙන්නේ. ඒ වගේම තව ස්පෙસિෆිකේෂන් වගේක් මෙතන මෙහෙම සඳහන් වෙනවා. ඉතින් මම ඔක්කොම කියන්නේ නැතුව අපේ පැකේජ් එක අන්බොක්සින් කළාම අපි ඊටු විස්තර ගැන කතා කරමු. ඉතින් මම පැකේජ් එක මේ විදිහට අන්බොක්ස් කරගන්නවා. අපි ඉතින් අන්බොක්ස් කරලා බලමු පැකේජ් එක ඇතුලේ මොනවද ඉන්ක්ලූඩ් වෙන්නේ කියලා. අපිට මේ විදිහට ලස්සන බෑග් එකක තමයි මේ ට්‍රයිපෝඩ් එක එන්නේ. ඉතින් ප්ලෝකෝමා කියලා මේකේ බ්‍රෑන්ඩ් එකේ ලොගෝ එක මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ කොහේ හරි මේක ට්‍රැවල් කරනවා නම් මේක අරගෙන ඉතින් ගොඩක් වටිනවා මේ බෑග් එක. ඉතින් බලමු මේක ඇතුලේ. ඉතින් ඔයගොල්ලන්ට මුලින්ම මොබයිල් ෆෝන් හෝල්ඩර් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේක හොඳ වේට් එකක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඒ වගේම මේක රිමෝට් එකක් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. හරි අපි අරන් බලමු දැන් ට්‍රයිපෝඩ් එක. ඉතින් මේ විදිහට තමයි ට්‍රයිපෝඩ් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ට්‍රයිපෝඩ් මවුන්ට් එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේකේ ලෙවල් එකකුත් මෙතන තියෙනවා. ඒ වගේම ඔයගලන්ට මෙතනත් ලෙවල් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් හොඳ හයි එකකුත් මේ ට්‍රයිපෝඩ් එකේ තියෙනවා. ඒ වගේම මෙතන ග්‍රිප් එකක් හොඳ ග්‍රිප් එකක් අපිට දීලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මෙතන මේක තිබ්බහම මේකෙන් ගන්නට මෙහෙම ඇඩ්ජස්ට් වෙනවා. ඉතින් ඒක නිසා ඒක හොඳ වටින පොයින්ට් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේකේ වැඩි විස්තර අපි කතා කරමු පොඩ්ඩක් මේ රූම් එකෙන් එළියට ගිහිල්ලා. හොඳ ස්මූත්නස් එකක් අපිට මේ ට්‍රයිපෝඩ් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කැමරාවක් වගේ මේකට මවුන්ට් කරනවා නම් මේකේ අපිට මවුන්ට් කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේක ප්ලාස්ටික් මැටීරියල් එකකින් තමයි සමන්විත වෙන්නේ.
ඉතින් ඔයාලා මේකට මොබයිල් ෆෝන් එකක් වගේ හෝල්ඩ් කරනවා නම් මේ වගේ මොබයිල් ෆෝන් හෝල්ඩර් එකක් තමයි ලැබෙන්නේ. ඉතින් මේක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේක මවුන්ට් කරන විදිහත් මම ඔයගලන්ට මේ විදිහට පෙන්නන්නම්. ඉතින් මේ විදිහට පුළුවන් ඔයගලන්ගේ මොබයිල් ෆෝන් හෝල්ඩර් එක ට්‍රයිපෝඩ් එකට මවුන්ට් කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ට්‍රයිපෝඩ් එක බලාගන්න පුළුවන් වුණේ. ඉතින් මේ ට්‍රයිපෝඩ් එක ලංකාවේ මාකට් එකේ රුපියල් 6000 7000 අතර සීමාව ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් මිලදී ගන්න පුළුවන් ලින්ක්ස් වගේ දේවල් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මේ ට්‍රයිපෝඩ් එක ගැන මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියන ගමන් මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න කියන ගමන් මාතර ගිහිල්ලා ඉන්න ඔයගොල්ලන්ට සුබ දවසක්.